ආයුබෝවන් සියලු දෙනාටම ඔටෝ ට්‍රේනර් SL channel එකෙන් අද මම ඉදිරිපත් කරන්නේ කොරලදවස යන්ත්‍ර ක්‍රියා කරවීම පිළිබඳව වීඩියෝ මාලාවේ දෙවන කොටසයි. ඔබ පළමුවන කොටස නැරඹුවේ නැතිනම් ඩිස්ක්‍රිප්ෂන් එකේ පහළ කොටසේ එම වීඩියෝවේ ලින්ක් එක සඳහන් කර ඇත. අප දැන් ඩෝසර් යන්ත්‍ර පත්ලේ නිර්මාණය සහ ක්‍රියාකාරීත්වය ගැන ඉගෙන ගනිමු. මෙම රූප සටහනෙන් පෙන්눔 කරන්නේ ඩෝසර් යන්ත්‍රයක ඇති යන්ත්‍ර පත්ලේ ප්‍රධාන කොටස්. ඒවා නම් මෙතන මේ කොටස අපි හඳුන්වන්නේ කැරියර් රෝලර්ස් කියලා. ඊළඟට මෙන්න මේ කොටස ඒකට අපි කියනවා ඩයගනල් ප්‍රේස් කියලා. ඊට පස්සේ මෙන්න මේ හරහට තියෙන බාර් එක මේකට අපි කියනවා ඉංග්‍රීසියෙන් ඉක්වලයිසර් බාර්. එහෙම නැත්නම් සමතුලන දණ්ඩ. ඊට පස්සේ මේ ඉදිරියෙන්ම තියෙන ට්‍රැක් එකේ ඉදිරියෙන්ම තියෙන වීල් එක අපි හඳුන්වනවා අයිඩ්ලර් වීල්. ඊට පස්සේ මේ තියෙන ට්‍රැක් ෆ්‍රේම් කියන එක. ඊට පස්සේ යට මේ තියෙන කොටස අපි හඳුන්වන්නේ ට්‍රැක් රෝලර්ස්. ඊට පස්සේ මෙතන recoil spring කියන කොටස තියෙනවා. ඊට පස්සේ මෙතන මෙන්න මේකට තමයි ස්ප්‍රොකට් වීල් කියලා කියන්නේ මේ දැසි සහිත වීල් එකට. ඊට පස්සේ මෙම කොටස් වල ක්‍රියාකාරීත්වය ගැන වැඩි පැහැදිලි කිරීමක් ඉදිරි රූපවාහිනියෙන් කෙරෙනු ඇත. මෙම රූප සටහනෙන් දැක්වෙන්නේ ඩෝසර් යන්ත්‍රයක ට්‍රැක් ෆ්‍රේම් එක. අපි සිංහලෙන් කියන ට්‍රැක් රාමුව කියලා. ට්‍රැක් රාමුව යන්ත්‍රයේ බර දරා ගැනීමට උපකාරී වේ. මෙහි දකුණ සහ වම් පස ඉදිරි කොටස් වලට ඉහළට හෝ පහළට එකිනෙකට ස්වායත්තව චලනය විය හැකිය. ඒ කියන්නේ මෙන්න මේ ෆ්‍රේම් එකට මේ කොටසට ඉහළට හෝ පහළට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. සාපේක්ෂ වශයෙන් වෙන වෙනමම මේ කොටස් දෙකට. මේ වම් පස්සේ ෆ්‍රේම් එකටයි දකුණු පැත්තේ ෆ්‍රේම් එකටයි එකිනෙකට ස්වායත්තව ඉහළ පහළ ගමන් කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔබ දකින්නේ කැරියර් රෝලර්ස් කියන කොටස. මේ රතු පාටින් මෙල්ල තියෙන්නේ. සාමාන්‍යයෙන් යන්ත්‍රයක කැරියර් රෝලර්ස් දෙකක් එනවා. කුඩාම යන්ත්‍රවල නම් එකයි වෙන්නේ. කැරියර් රෝලර්ස් ට්‍රැක් රාමුවේ මුදුනේ සවි කර ඇත. ඒවා ට්‍රැක් ෂූ වල ඉහළ කොටස පහතට එල්ලා වැටීම වළක්වන අතර ට්‍රැක් ලින්ක්ස් එකලස ගමන් කිරීමට මඟ පෙන්වයි. එම නිසා ට්‍රැක් එක පිටතට පැනීම වළක්වා ලයි. එතකොට මේ ට්‍රැක් කැරියර් රෝලර්ස් වලින් කරන ප්‍රධාන කාර්යය වෙන්නේ දැන් මේක උඩ ගමන් කරන්නේ ට්‍රැක් එක. ඒ ට්‍රැක් එක නියමාකාර ගමන් කිරීමට යොමු කරන්නේ මේ කැරියර් රෝලර්ස් මගින්. නැත්නම් ඊළඟට ට්‍රැක් එක පහළ යට ඉල්ලලා වැටෙනවා මේ විදිහේ සපෝට් එකක් නැතිුණා නම්. එතකොට ට්‍රැක් එක අනික පැනීමටත් වළක්වන්නත් මේ කැරියර් රෝලර්ස් උපකාරී වෙනවා. දැන් ඔබ දකින්නේ ඩෝසර් යන්ත්‍රයක ට්‍රැක් රෝලර්ස්. ට්‍රැක් රාමුවේ යටපැත්තේ ට්‍රැක් රෝලර් සවි කර ඇත. ට්‍රැක් ලින්ක් හා ස්පර්ශ වී ඇති ට්‍රැක් රෝලර් කීපයක් මගින් යන්ත්‍රයේ සම්පූර්ණ බර දරා ඇත. එලෙසම යන්ත්‍රයේ බර සමානව ට්‍රැක් එක මත බෙදා හැරීමද මෙමගින් සිදු කරයි. ට්‍රැක් පිටතට පැනීම වැළැක්වීමට මෙම රෝලර් වලද ප්ලාන්ජ් සහිතව නිෂ්පාදනය කර ඇත. එතකොට මේ ට්‍රැක් රෝලර්ස් වලින් කරන ප්‍රධාන කාර්යය තමයි යන්ත්‍රයේ බර සමානව ට්‍රැක් එක මත බෙදා හැරීම. එතකොට යන්ත්‍රයේ ප්‍රමාණය අනුව මේ ට්‍රැක් රෝලර්ස් එන ප්‍රමාණය වෙනස් වෙනවා. කුඩා යන්ත්‍රවල අඩු විශාල යන්ත්‍රවල වැඩි ට්‍රැක් රෝලර් ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට මේ ට්‍රැක් ෆ්ලෑන්ජ් මේ රෝලර්ස් මෙහෙම ෆ්ලෑන්ජ් දාලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ට්‍රැක් එක පැනීම වැළැක්වීම සඳහා.
ඉදිරිපස අයිඩ්ලර් වීල් එක මගින් ට්‍රැක් එක සුමට ලෙස කරකැවීමට උපකාරී කරයි. තවද මෙමගින් ට්‍රැක් එකේ ආතතිය සීරුමාරු කිරීමට උපකාරී වන අතර යන්ත්‍රය ගමන් කරන විට ඇතිවන ගැටුම් භාරයන් උරා ගැනීමට ආධාර වේ. එතකොට අයිඩ්ලර් රෝලර්ස් මේ විදිහට මේ දෙපැත්තට වම් සහ පිටිපස්සේ දෙකක් එනවා ඉදිරියෙන් මුසාවි කරලා තියෙන්නේ. එතකොට මේක මේ නිකම්ම කරකෙන්නේ මේක මත තමයි ට්‍රැක් එක ගමන් කිරීම සිද්ධ වන්නේ. එතකොට මේ ට්‍රැක් රෝලර්ස් නිසා ට්‍රැක් එකට සුමටව ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඊළඟට ට්‍රැක් එකේ ආතතිය ඇඩ්ජස්ට් කිරීමේදී මේ ට්‍රැක් රෝලර් එක තමයි ඉදිරියට තල්ලු කරලා ග්‍රීස් ගහලා අපි මේක ටෙන්ෂන් එක ඇඩ්ජස්ට් කිරීම සිද්ධ කරන්නේ. දැන් අප ට්‍රැක් එක ඇඩ්ජස්ට් කිරීම සඳහා භාවිතා කරන රීකොයිල් දුන්න පිළිබඳ ඉගෙන ගනිමු. ට්‍රැක් රාමුව මත අයිඩ්ලර් වීල් එක ඉදිරියටත් පසුපසටත් රූටා යාමට හැකිවන ලෙස සකස් කර ඇත. ට්‍රැක් එකේ ආතතිය සීරුමාරු කිරීම සඳහා ඇඩ්ජස්ටින් සිලින්ඩරයට සපයනු ලබන ග්‍රීස් ප්‍රමාණය පාලනය කිරීමෙන් අයිඩ්ලර් ඉදිරියටත් පසුපසටත් ගමන් කරවිය හැකිය. යන්ත්‍රය ගමන් කරන විට ඇතිවන ගැටීම් නිසා වන කම්පනයන් උරා ගැනීමද මෙමගින් සිදුවේ. මේ සඳහා ඉතා බල සම්පන්න දුන්නක් යොදා ඇත. එතකොට මේ රීකොයිල් ස්ප්‍රින් එකයි මේකට සම්බන්ධ වෙලා තියෙන සිලින්ඩර් එකයි භාවිත කරලා තමයි අපි ට්‍රැක් එක ඇඩ්ජස්ට් කිරීම සිදු කරන්නේ. එතකොට මෙන්න මේ ස්ථානයේ මම මේ දෙන ග්‍රීස් ප්ලග් එක එහෙම නැත්නම් ග්‍රීස් නිපල් එක තියෙන්නේ. එතකොට මේ ග්‍රීස් නිපල් එකට ග්‍රීස් ගහලා හරි ග්‍රීස් ඉවත් කරලා හරි ඒ අවශ්‍ය පරිදි ට්‍රැක් එකේ ආතතිය අපට සකසා ගන්න පුළුවන්. ඊට අමතරව දැන් යන්ත්‍රයේ ගමන් කිරීමේදී ඇතිවන ගැටීම් අවශෝෂණය කිරීමත් මෙම කොටසෙන් සිදු වෙනවා. එතකොට මෙතන ඉතාමත් ශක්තිමත් ප්‍රබල දුන්නක් තමයි මේ රීකොයිල් දුන්න වශයෙන් අපි භාවිතා කරන්නේ. දැන් ඔබ දකින්නේ ඩෝසර් යන්ත්‍රයක යන්ත්‍ර පත්ලේ එහෙම නැත්නම් අන්ඩර් කැරේජ් එකේ තියෙන තවත් ප්‍රධාන කොටසක් මෙන්න මේ රතු පාටින් පාට කරලා තියෙන්නේ. මේ කොටස අපි හඳුන්වනවා ඉක්වලයිසර් දණ්ඩ කියලා. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් සමතුලන දණ්ඩ කියලා. දකුණ සහ වම් පස ට්‍රැක් රාමු ඉහළට සහ පහළට චලනය වන විට ඇතිවන භාරයන් සමතුලනය කිරීම මෙමගින් සිදු වේ. එතකොට වම සහ දකුණේ තියෙන මේ ට්‍රැක් ෆ්‍රේම් මේවා ඉහළට පහළට ගමන් කරන්න පුළුවන් විදිහටයි හදලා තියෙන්නේ. එතකොට මේ ඉහළට පහළට යද්දී ඇතිවන ඒ බලයන් සමතුලනය කිරීම තමයි මේ ඉක්වලයිසර් කියන්නේ. ඒකයි ඉක්වලයිසර් භාරකයෙන් කරන කාර්යය වෙන්නේ. දැන් ඔබ දකින්නේ ඩෝසර් එක යන්ත්‍ර පත්ලේ තියෙන තවත් කොටසක්. දැන් මේ කොටස අපි හඳුන්වනවා ඩයගනල් බ්‍රේස් කියලා. එහෙම නැත්නම් විකර්ණ ආධාරකය කියලා. ඩයගනල් බ්‍රේස් මගින් ට්‍රැක් රාමුව චැසියට එහි කෙළවරක ඇති බ්‍යාරිම මගින් සවි කර ඇත. එම නිසා වම් සහ දකුණු ට්‍රැක් රාමුවලට වල ඉදිරිපස කොටසට ඉහළට සහ පහළට එකිනෙකින් නිදහස්ව චලනය විය හැකිය. එතකොට මේ ඩයගනල් බ්‍රේස් එකේ මෙන්න මේ කෙළවර බෙයාරින් එකක් භාවිතා කරමින් තමයි චැසියට සවි කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා මේකේ අනික් කොටස ස්ථිරවම සවි කරලා තියෙනවා මේ ට්‍රැක් ෆ්‍රේම් එකට. එතකොට මේ නිර්මාණය නිසා මේ ට්‍රැක් ෆ්‍රේම් එකට ඉහළට සහ පහළට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මේ වම් පැත්තකටයි දකුණු පැත්තකටයි දෙකටම ඩයගනල් බ්‍රේස් දෙකක් එනවා. මේක වමයි දකුණටයි එන්නේ. ඒ නිසා මේ ට්‍රැක් දෙකට එකිනෙකට ස්වායත්තව ඉහළ පහළ ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මෙම රූප සටහනෙන් පෙන්눔 කරනුයේ ට්‍රැක් රාමුව චැසියට
සවි කර ඇති ආකාරයයි. ට්‍රැක් රාමුව ඉහළට සහ පහළට චලනය විය හැකි ලෙස එය පිවට් ෂාෆ්ට් එකක් මත රඳවා ඇත. පිවට් ෂාෆ්ට් එක ප්‍රධාන චැසියට ස්ථිර ලෙස සවි කර ඇත. එතකොට දැන් මේ තියෙන්නේ ට්‍රැක් රාමුව. ට්‍රැක් රාමුව මෙතන තියෙන්නේ ප්‍රධාන චැසිය මේන් ෆ්‍රේම් එක එහෙම නැත්නම් චැසිය. එතකොට මේ දෙක එකිනෙකට සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මේ පිවට් ෂාෆ්ට් කියන එක භාවිත කරලා. එතකොට පිවට් ෂාෆ්ට් එකේ මේ කෙළවර මේ චැසියට ස්ථිර ලෙස සවි කරලා තියෙනවා. අනික් කෙළවර ට්‍රැක් රාමුවට සවි කරලා තියෙන්නේ ඒ බෙයාරින් භාවිතයෙන් ඉහළ පහළ ගමන් කරන්න විදිහට. එතකොට මේ වම් සහ දකුණු ට්‍රැක් ෆ්‍රේම් වලට පිවට් ෂාෆ්ට් දෙකක් එනවා. එකක් මේ පැත්තේ අනිත් පැත්තේ එනවා. එතකොට චැසියට සවි කරලා තියෙනවා ඊට අමතරව එන්ජින් එක ඊළඟට බල සම්ප්‍රේෂණ ඒකක ඒ කියන්නේ ගියර් බොක්ස් එක ෆයිනල් ඩ්‍රයිව් ඒ වගේ ඒ කොටස් සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ අන්ඩර් කැරේජ් එකේ මෙතන පෙන්වුම් කරලා තියෙන්නේ ඉක්වලයිසර් බාර් එකයි මේ උපසටහනේ පෙන්වුම් කරලා. දැන් ඔබ දකින්නේ ක්‍රෝලර් ට්‍රැක් එක නිර්මාණය වී ඇති ප්‍රධාන කොටස් දක්වන රූප සටහනකි. ට්‍රැක් එක නිර්මාණය වී ඇත්තේ ලින්ක්, පින්, ට්‍රැක් ෂූ, බුෂින් යන ප්‍රධාන කොටස් වලින්. එතකොට දැන් මේ තියෙන්නේ මේ ට්‍රැක් එක කියන එක. එතකොට ට්‍රැක් එක මේ තියෙන්නේ ලින්ක් කියන එක. මෙතන මේ තියෙන්නේ ලින්ක් කියන්නේ අර දන්වැල් පුරුක් කියන එක. දන්වැලක පුරුක් වගේ පුරුකක් කියන එක තමයි සිංහලෙන් කිව්වොත් ලින්ක් කියන එක එන්නේ. එතකොට ඒ ලින්ක් එකට සවි කරලා තියෙනවා මේ ට්‍රැක් ෂූ කියන එක. ට්‍රැක් ෂූ කියන එක ලින්ක් එකට සවි කරලා තියෙනවා. එතකොට ෂූ එකේ තියෙනවා මෙන්න මේ විදිය උඩට නෙරා කොටසක්. ඒකට අපි ග්‍රවුසර් කියලා කියනවා. එතකොට මේ ෂූස් නිර්මාණ කීපයක්ම තියෙනවා. අපි ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරමු. ඊට පස්සේ මේ ලින්ක් එකිනෙකට සම්බන්ධ කරලා තියෙන ඒ දන්වැල් පුරුක් එකිනෙකට සම්බන්ධ කරලා තියෙන්නේ මේ ට්‍රැක් පින් භාවිත කරමින්. මේ විදිහේ පින් විශාල ප්‍රමාණයක් භාවිත කරමින් තමයි ලින්ක් එකිනෙකට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ පින් ගෙවීම අවම කිරීම සඳහා ඒක ඇතුලේ බුෂින් එකක් දාලා තියෙනවා. පින් එක බුෂින් එකක් මත තමයි කරකැවීම සිද්ධ වෙන්නේ. දැන් අප ට්‍රැක් එකේ තියෙන තවත් කොටසක් වන ට්‍රැක් ෂූ වර්ග පිළිබඳ ඉගෙන ගනිමු. ප්‍රධාන වශයෙන් භාවිත කරන ට්‍රැක් ෂූ මොනවද කියලා. එතකොට පසේ ස්වභාවය හා වැඩබිමේ තත්වයන්ට ගැලපෙනසේ විවිධ ෂූ වර්ග නිර්මාණය කරලා තියෙනවා. එතකොට දැන් මේ රූප සටහනින් පෙන්නන්නේ ප්‍රධාන වශයෙන් භාවිත කරන ෂූ වර්ග කීපයක්. එතකොට අපි ඉස්සෙල්ලා මෙතනින් ඉතින් පටන් ගමු. මේ පළමු රූප සටහනින් පෙන්නන්නේ මේක ඉංග්‍රීසියෙන් කියන්නේ සිංගල් ග්‍රවුසර් ෂූ කියලා. මේ වලට ඇත්තම සිංගල් නන්නේ සිංගල් ග්‍රවුසර් ෂූ කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය පස් සඳහා භාවිත කරනු ලැබේ. ගල් සහිත පොළව හැර. එතකොට මෙන්න මේ සිංගල් ග්‍රවුසර් ෂූ එකක් සාමාන්‍ය පස් තියෙන පොළවකට තමයි වඩාත්ම සුදුසු. ගල් තියෙන පොළවකට මේක සුදුසු නෑ. ඊළඟට දෙවෙනි වර්ගය මේක අපි නම් කරලා තියෙන්නේ semi double grouser shoe කියලා. එතකොට මේ grouser එකක් කියලා කියන්නේ මෙන්න මේ උඩට නෙරලා තියෙන කොටස. එතකොට දැන් මේකේ single grouser එකේ එකයි තියෙන්නේ. මේකේ grouser දෙකක් තියෙනවා. නමුත් ඒකේ උස වෙනසක් තියෙනවා. මේ ඉදිරියෙන් තියෙන එකේ උස වැඩි, ඊළඟ එකේ උස අඩුයි. ඒක semi double grouser කියලා කියන්නේ. එතකොට semi double grouser shoe මෙම වර්ගයේ පැටවීම සහ කැණීම් වැඩ සඳහා භාවිත කරනවා. එතකොට මේ ෂූ එක භාවිත කරන්නේ අපි යන්ත්‍රයේ ප්‍රධාන වශයෙන් ලෝඩින් සහ කැණීම් වැඩ සඳහායි ගන්න. ඊළඟට මෙතන තුන්වෙනි රූප සටහනේ පෙන්නන්නේ ට්‍රිපල් ග්‍රවුසර් ෂූ කියන එක. එතකොට මේකේ ග්‍රවුසර් තුනක් එනවා. නමුත් මේ ග්‍රවුසර් තුනේම උස එක සමානයි. එතකොට ට්‍රිපල් ග්‍රවුසර් ෂූ සාමාන්‍යයෙන් භාවිත කරන්නේ තද පොළව සඳහා තමයි භාවිත කරන්නේ. යන්ත්‍රය හොඳින් පැදවීම කළ හැකි. ඊළඟට කරකවීමේදී ඇතිවන ප්‍රතිරෝධය අඩුයි. ඒවා තමයි මේ
ට්‍රිපල් ග්‍රවුසර් යන්ත්‍රයේ මේ ෂූ වල තියෙන වාසි ප්‍රධාන වශයෙන් මේක භාවිතා කරනවා එස්කවේටර් වල වැඩි වශයෙන්ම එස්කවේටර් යන්ත්‍ර වල භාවිතා වෙන්නේ මේ ට්‍රිපල් ග්‍රවුසර් ෂූ කියන එක. දැන් මේ රූප සටහනින් පෙන්නන්නේ ස්වෑම් ෂූ කියන එක විශේෂයෙන්ම මේක ඩෝසර් වල භාවිතා කරන ෂූ එකක්. මේ ස්වෑම් ෂූ කියන එක. එතකොට මේ ෂූ එක විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ මඩ ගොහරු සහිත බිම් සඳහායි. ඔය කුඹුරු වාගේ මඩ ගොහරු සහිත වැඩබිම් වල යන්ත්‍රය ක්‍රියා කරන විට අපි භාවිතා කරන්න ඕනේ මෙන්න මේ ස්වෑම් ෂූ මෙන්න මේ විදිහේ හැඩිය ෂූ තියෙන ට්‍රැක් එකක් තමයි භාවිතා කරන්න ඕනේ. ඊළඟට මේ අවසාන රූප සටහනින් පෙන්නන්නේ රොක් බෙඩ් ෂූ කියන එක. එතකොට මේ ෂූ එක විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ ගල් සහිත පොළොවක වැඩ කිරීම සඳහා තමයි මේ රොක් බෙඩ් ෂූ එක භාවිතා කරලා තියෙන්නේ. එතකොට යන්ත්‍රය වැඩ කරන වැඩවීමේ ස්වභාවය අනුව ඒ පොළොවේ ස්වභාවය අනුව ඒක මඩ සහිත එකක්ද ගල් සහිත එකක්ද ඊළඟට සාමාන්‍ය පොළොවක්ද අනුව යොදා ගන්න ට්‍රැක් ෂූ එක තීරණය කරන්න ඕනේ. වැරදි ෂූ එකක් ඔයගොල්ලෝ භාවිතා කළොත් යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එහෙම නැත්නම් ට්‍රැක් එක තැන කරකෙන්න පුළුවන්. එහෙම නැත්නම් යන්ත්‍රය එරෙන්න පුළුවන්. මේ රූප සටහනෙන් පෙන්වු කරන්නේ තවත් ෂූ වර්ගයක්. මේ වර්ගය අපි හඳුන්වන්නේ රබර් පෑඩ් වර්ගය කියලා. තාර යොදා ඇති පාරවල් වල ගමන් කිරීමට රබර් පෑඩයක් හා පාර ස්පර්ශ වන නිසා පාරට හානියක් සිදු නොවේ. එතකොට මේ තාර දාපු එහෙම නැත්නම් කාපට් කරපු පාරවල් වල යන්ත්‍රය අපිට ගෙනියන්න ඕන නම් මෙන්න මේ විදිහේ මේ රබර් පෑඩ් සහිත ට්‍රැක් එකක් භාවිතා කරන්න ඕනේ. විශේෂයෙන්ම මේක අපි කරන්නේ ඔය කුඩා යන්ත්‍රවල විශාල යන්ත්‍ර නම් පාරේ කොහොමද ගෙනියන්නේ. කුඩා යන්ත්‍රවල මෙන්න මේ රබර් පෑඩ් සහිත ට්‍රැක් භාවිතා වෙනවා. මේ රූප සටහනින් පෙන්නලා තියෙන්නේ ඒ විදිහේ ට්‍රැක් එකක්. දැන් අප ඩෝසරයට සවි කර ඇති වැඩ උපාංග පිළිබඳ ඉගෙන ගනිමු. ඩෝසරයට සවි කර ඇති ප්‍රධාන වැඩ උපාංගය වනුයේ ඩෝසර් තලයයි. එය රාමුවක් මත සහ හයිඩ්‍රොලික් සිලින්ඩර් භාවිතයෙන් චැසියට සවි කර ඇත. එතකොට ක්‍රෝලර් ඩෝසර් එක ප්‍රධානම උපාංගය වෙන්නේ මෙන්න මේ ඩෝසර් බ්ලේඩ් එහෙම නැත්නම් ඩෝසර් තලය කියන එක. එතකොට ඒක චැසියට සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මේ විදිහේ ෆ්‍රේම් එකක් භාවිතයෙන් මේක C ෆ්‍රේම් කියලා හඳුන්වනවා. මේ විදිහේ ෆ්‍රේම් එකක් භාවිතයෙන් සමහර යන්ත්‍රවල මේක C අකුරේ හැඩයට තියෙන ඒකයි C ෆ්‍රේම් කියලා හඳුන්වන්නේ. එතකොට මේ කෙලවර ඇත්තම බෙයාරින් මත තමයි රඳවලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ ඩෝසර් එක මේ හයිඩ්‍රොලික් සිලින්ඩර් දෙක භාවිතයෙන් ඉහළට හෝ පහළට ගමන් කිරීම කරන්න පුළුවන් ඒ කාර්යයන් කරද්දී. ද්‍රව බලය උපයෝගී කරගෙන ඒ නිසා තමයි මෙතන බෙයාරින් මත රඳවලා තියෙන්නේ. මෙම රූප සටහනෙන් පෙන්වුම් කෙරෙනුයේ ද්‍රව බල සිලින්ඩර උපකාරයෙන් ඩෝසර් තලය ඉහළට එසවීම සහ පහළට හෙලීම සිදු කරන ආකාරයයි. ඒ කියන්නේ රේස් ඇන්ඩ් ලෝවර් කියන එකයි. එතකොට හයිඩ්‍රොලික් සිලින්ඩර් භාවිතයෙන් අපිට මෙන්න මේ වගේ ප්‍රමාණයක් තලය ඉහළට ඔසවන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ වගේ ප්‍රමාණයක් පල්ලෙහාට පොළොව ඇතුළට කඩාවැටෙන්නට පහළට තල්ලු කරන්න පුළුවන්. මේ තියෙන සාමාන්‍ය පොළොව මට්ටමේ තියෙන පීටීම අපිට මේ අතර ඕනම පීටීම් එක මේ තලය තියාගන්න පුළුවන් හයිඩ්‍රොලික් සිලින්ඩර් භාවිතයෙන්. ඩෝසර් තලය ආනත කිරීම යන්ත්‍ර මාදිලිය අනුව තලය ආනත කිරීම ක්‍රම දෙකකට සිදු කරේ. එනම් ද්‍රව බලය උපයෝගී කරගෙන හෝ යාන්ත්‍රික උපක්‍රමයක් භාවිත වෙන්න. එතකොට මේ තලය මෙන්න මේ විදිහට අපි ඉංග්‍රීසියෙන් කියනවා ටිල්ට් කරනවා කියන එක.
ටිල් කිරීම මේ පැත්තට ඇල කරන්නත් පුළුවන් අනිත් පැත්තට ඇල කරන්නත් පුළුවන්. එතකොට මේ ඇල කිරීම සඳහා අපි මේ ක්‍රම දෙකක් භාවිතා කරනවා. කුඩා යන්ත්‍රවලයි පරණ යන්ත්‍රවල නම් මේ මෙකැනිකල් ක්‍රමයක් එහෙම නැත්නම් යාන්ත්‍රික උපක්‍රමයක් භාවිතා කරලා තමයි මේ හැරවීම කළේ. නමුත් නවීන යන්ත්‍රවල අපි ද්‍රව බලය කියන්නේ හයිඩ්‍රොලික් සිලින්ඩර් භාවිතයෙන් දෙකක් භාවිතයෙන් තමයි මේ තලය ආනත කිරීම ටිල් කිරීම සිද්ධ කරන්නේ. මෙම රූපසටහනින් පෙන්වීම කරන්නේ තවදුරටත් මේ ඇන්ගල් ඩෝසර් පිළිබඳ විස්තරයක්. දැන් මේ තියෙන්නේ ස්ට්‍රේට් ඩෝසර්. ඒ කියන්නේ ඍජු තලයක් සහිත හරි කෙලින් තියෙන තලයක් සහිත ඩෝසර් එකක්. දැන් මේ පරණම ඩෝසර් වල එහෙම දැන් මේකේ ටිල් කරන්න බෑ. මේක එකම PTM එක තමයි තියෙන්නේ. ඒකයි මේ ස්ට්‍රේට් ඩෝසර් කියලා කියන්නේ. තලය ආනත කිරීමක් කරන්න බෑ. පැරණිම ඩෝසර් වල හුඟක් කලකට ආවේ මෙන්න මේ ක්‍රමය. දැනුත් කුඩාම ඩෝසර් යන්ත්‍රවලත් මේ විදිහේ ඍජු තලයක් එන්නේ ටිල් කිරීමේ හැකියාව නැහැ. නමුත් නවීන යන්ත්‍රවලයි විශාල ප්‍රමාණයේ යන්ත්‍රවලයි මේ විදිහේ එන්නේ ස්ට්‍රේට් ටිල් ඩෝසර් කියන එක ආනත ඩෝසර් තලය කියන එක. එතකොට මේ ඩෝසර් තලය ද්‍රව බලය උපයෝගී කරගෙන හරි එහෙම නැත්නම් යාන්ත්‍රික ක්‍රමයක් උපයෝග කරගෙන අපිට මේ විදිහට දෙපැත්තට ඇල කරන්න පුළුවන්. වමට හෝ දකුණු පාදට ඇල කිරීම සිදු කරන්න පුළුවන්. ඒවා අපි ස්ට්‍රේට් ටිල් ඩෝසර් කියලා තමයි හඳුන්වන්නේ. ඔබ දැන් දකින්නේ ඇන්ගල් ඩෝසරයක රූප සටහනකි. ඩෝසර් තලය කෝණගත කිරීම ද්‍රව බලය හෝ යාන්ත්‍රික උපක්‍රම භාවිතයෙන් සිදු කරනු ලැබේ. පොළව සමතලා කිරීමේදී, පාරවල් සෑදීමේදී, කඳු බෑවුම් කැපීමේදී සහ වැව්වමු ඉදිකිරීමේදී ඇන්ගල් ඩෝසරය භාවිත කරයි. දැන් මේ රූප සටහනෙන් පෙන්නේ ඩෝසර් එකම තවත් උපක්‍රමයක්. ඒ කියන්නේ මේ ඇන්ගල් ඩෝසර් කියන එක. ඒ කියන්නේ ඩෝසර් එක මේ විදිහට ඇල කරන්න පුළුවන්. වම් පැත්තට හරි දකුණු පැත්තට හරි ඇල කිරීම සිදු කරන්න පුළුවන්. එතකොට බොහෝ ඩෝසර් වල මේ සඳහා අපි භාවිතා කරන්නේ සාමාන්‍ය මීඩියම් සයිස් මැෂින් වල මේ යාන්ත්‍රික උපක්‍රමයක්. අපිට පහසුවෙන් මෙතන තියෙන මේ පින් එක ගලවලා මේක මේ ඉදිරියේ තියෙන සොකට් එකට සවි කරලා මේක පිටිපස්සේ තියෙන එකට සවි කරපුවාම මෙන්න මේ විදිහේ ඇලයට අපිට තලයේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පින් එක පිටිපස්සට දාලා මෙතනින් ගලවලා මේක ඉස්සරහට දැම්මාම අනිත් පැත්තට ඇල කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කරන මේ වැඩේ ඒ අවශ්‍යතාවය අනුව අපිට මේක ඉතා පහසුවෙන්ම ඇල කිරීම කරගන්න පුළුවන්. එතකොට මේ ඇන්ගල් ඩෝසර් බොහෝ වෙලාවට විවිධ කාර්යයන් වලදී භාවිත කිරීම සිද්ධ වෙනවා. ඊළඟට දැන් නවීන යන්ත්‍රවල විශාල යන්ත්‍රවල නම් මෙන්න මේදී පවර් ඇන්ගල් ඩෝසර්. ඒ කියන්නේ හයිඩ්‍රොලික් බලය උපයෝග කරගෙන ඇන්ගල් කිරීම සිද්ධ කරන්න පුළුවන්. දැන් මේ තියෙන හයිඩ්‍රොලික් සිලින්ඩර් එක මේ විදිහේ හයිඩ්‍රොලික් සිලින්ඩරයක් භාවිතයෙන් අපිට මේ තලය මේ පැත්තට හරි මේ අතට හරි ඇන්ගල් කිරීම කරන්න පුළුවන්. මෙම ඡායාරූපයෙන් පැහැදිලි කරන්නේ ඇන්ගල් ඩෝසර් එක පිළිබඳ තවදුරටත් විස්තරයක්. එතකොට මෙතන විශේෂයෙන්ම වෙන්නලා තියෙන්නේ මේ ද්‍රව බලය උපයෝග කරගෙන තලයේ ඇල කරන ඩෝසර් එක රූප සටහනක් වෙනවන්නේ. මේ කියන්නේ මෙන්න මේ හයිඩ්‍රොලික් සිලින්ඩර් භාවිත කරලා අපිට මේ තලය මේ විදිහට හරි එහෙම නැත්නම් අනික් අතට අවශ්‍ය කෝණයකට තමුන්ට අංශක 1ක් ඕන නම් අංශක 10ක් ඕන නම් අංශක 15ක් වගේ ඕන නම් ඒ වගේ අවශ්‍ය කෝණයට ඒ කරන කාර්යය අනුව මේ ලීවරයක් භාවිත කරලා මේ ඩෝසර් තලය ආනත කිරීම ඇල කිරීම අපිට කරගන්න පුළුවන්. මෙම රූප සටහනෙන් පෙන්වුම් කරන්නේ මේ ඩෝසර් තල ඒ ඇන්ගල් කිරීම පිළිබඳ තවදුරටත් විස්තරයක්. දැන් මේකේ පෙන්වලා තියෙන්නේ පවර් ඇන්ගල් ටිල් ඩෝසර්. ඒ කියන්නේ මේ ඩෝසර් එක
ටිල්ට් කරන්නත් පුළුවන් තලය මේ විදිහට ආනත කිරීම කරන්නත් පුළුවන් මේ විදිහට කෝණගත කිරීමක් කරන්න පුළුවන්. ඒ දෙකම මේ හයිඩ්‍රොලික් සිලින්ඩර් භාවිතයෙන් තමයි සිදු කරන්නේ. ඒ කියන්නේ නවීනම යන්ත්‍රවල හයිඩ්‍රොලික් බලය උපයෝග කරගෙන ටිල්ට් කිරීම සහ ඇන්ගල් කිරීම දෙකම කරන්න පුළුවන්. බොහෝ යන්ත්‍රවල දැන් එන මේ විදිහට එන්නේ මේ පවර් ඇන්ගල් ටිල්ට් ඩෝසර් කියන ක්‍රමය තමයි අපි භාවිතා කරන්නේ. මේ තියෙන්නේ ඒ ඇන්ගල් කරපු අවස්ථාවක්. එතකොට මේ විදිහට මේ ගල් තුනී කරගෙන යන අවස්ථාවක වාගේ එහෙම නැත්නම් පස් ලෙවලින් කරගෙන යන අවස්ථාවක වාගේ අපි මේ ඇන්ගල් ඩෝසර් කියන එක තවත් විවිධ කාර්යයන් ගොඩකට භාවිතා කරනවා මේ ඇන්ගල් ඩෝසින් කියන එක. ඉදිරි වීඩියෝ වලදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ඩෝසර් තලය ඇන්ගල් කරලා ටිල්ට් කරලා මොන කාර්යයන් සඳහාද භාවිතා කරන්නේ කියන එක. රේක්ක ඩෝසර් තලය. රේක්ක ඩෝසර් තලය විශේෂයෙන් නිපදවා ඇත්තේ ගස් කැපීමෙන් පසුව ඉතිරි වන කුඩා කඳන් සහ අතු කැබිලි තල්ලු කර එක් ස්ථානයක ගොඩ ගැසීම සඳහායි. මීට අමතරව මෙය කසල අංගන වැනි ඇති කුණු කසල තල්ලු කර ගොඩ ගැසීම සඳහාද බොහෝ විට භාවිතා කරයි. එතකොට මේ රේක් ඩෝසර් කියන්නේ මේක ඩෝසර් තලය වෙනුවට භාවිතා කරන තවත් විශේෂයෙන් නිපදවූ තලයක්. එතකොට මේක භාවිතා කරන්නේ මේ ඡායාරූපයෙන් පෙන්නන විදිහට මේ විදිහේ ගස් කපලා ඉතිරි වෙන කොටස් කුඩා කඳන් සහ අතු කැවිලි තල්ලු කරලා පහසුවෙන්ම එක් ස්ථානයක ගොඩගත කිරීම සඳහා ඊට අමතරව තමයි මේක අර කසල අංගනවල කුණු තල්ලු කිරීම සඳහා තල්ලු කරලා ගොඩ ගැසීම සඳහා මෙන්න මේ රේක්ක තලය කියන එක භාවිතා කරනවා. දැන් අප රිපර් එක එහෙම නැත්නම් නගුල පිළිබඳ ඉගෙන ගනිමු. ඩෝසර් තලයෙන් කපා ගැනීමට අපහසු ගල් සහිත තද පොළව හාරා ගැනීම සඳහා රිපරය භාවිතා කරයි. ඒ කියන්නේ මේ නගුලක් කියන එක මේක ඇත්තම ඩෝසර් එකේ පිටිපැත්තට තමයි සවි කරලා තියෙන්නේ. එතකොට හුඟක්ම තද පොළවල් ඉස්සරහා බ්ලේඩ් එකෙන් අපිට කපලා හාර ගන්න බැරි වෙනවා. එවැනි අවස්ථාවක අපි ඉස්සෙල්ලම කරන්නේ මේ රිපර් එක භාවිතා කරලා මේ රූප සටහනින් පෙන්වන විදිහට පොළව හාරගෙන ඊට පස්සේ ඩෝසර් එක තලය භාවිතා කරලා පාසුවෙන්ම තල්ලු කරගෙන අවශ්‍ය ස්ථානය දක්වා ගෙන යාම සිදු කරනවා. දැන් අප රිපර් වර්ග මොනවාදයි සොයා බලමු. එතකොට මේ පළවෙනි එක තමයි මේ රූප සටහනින් පෙන්වන්නේ. ඒක අපි කියනවා රිජිඩ් ටයිප් මල්ටි ෂැන්ක් රිපර් කියලා. එහෙම නැත්නම් ස්ථිරව සවි කළ බහු ෂැන්ක් වර්ගය කියන එක. එතකොට මේ වල මේ ෂැන්ක් කියලා කියන්නේ මෙන්න මේ කොටස මේ නගුල සිංහලෙන් අපි නගුල කියන කොටස. එතකොට මෙන්න මේක ස්ථිර පිහිටීමක තියෙන්නේ අපිට මේකේ හැඩය එහාට මෙහාට වෙනස් කරන්න බෑ. මේ නගුල ඉහළ පහළට එසවීම පමණයි මේ හයිඩ්‍රොලික් සිලින්ඩර් එක භාවිතයෙන් සිද්ධ කරන්නේ. ඊළඟට මේ දෙවෙනි වර්ගය ඉන්නේ වේරියබල් ටයිප් මල්ටි ෂැන්ක් රිපර් කියන එක. ඒ කියන්නේ විචල්්‍ය බහු ෂැන්ක් වර්ගය කියන එක. දැන් ඒතර මේ වර්ගයේ මෙන්න මේ නගුල පොළොව සමග ඇති කරන කෝණය වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා අපි ද්‍රව බලය තමයි වෙනම හයිඩ්‍රොලික් සිලින්ඩර් භාවිත කිරීම කරන්නේ. පසුව මම මේ පිළිබඳ වෙනම රූප සටහනකින් පැහැදිලි කරන්න. ඊළඟට තුන්වෙනි වර්ගයේ එන්නේ variable type giant ripper. ඒ කියන්නේ විචල්්‍ය යෝධ රිපර් කියන එක. එතකොට මේකෙත් මේ ෂැන්ක් එකේ ඇන්ගල් එක අපිට ද්‍රව බලය උපයෝග කරගෙන නගුලේ පොළොව සමග ගැටෙන කෝණය වෙනස් කරන්න පුළුවන්. නමුත් මේකේ තියෙන්නේ යෝධ එක නගුලක් පමණයි භාවිත වෙන්නේ. එතකොට අපි කරන වැඩවීමේ කාර්යය අනුව සුදුසු නගුලක් තෝරගන්න ඕනේ. මේ රිජිඩ් ටයිප් එකක්ද එහෙම නැත්නම් වේරියබල් ටයිප් එකක්ද එහෙම නැත්නම් මේ ජයන්ට් රිපර් කියන එකක්ද කියන එක වැඩවීමේ ස්වභාවය අනුව ප්‍රමාණය අනුව
තෝරා ගැනීම සිදු කළ යුතුයි. දැන් අප රිපර් වල නිර්මාණය සහ වර්ග පිළිබඳ තවදුරටත් ඉගෙන ගමු. දැන් මේ රූප සටහනින් පෙන්වන්නේ මේ රිජිඩ් ටයිප් කියන එක. ඒ කියන්නේ ස්ථිර වර්ගය. ඒ කියන්නේ ස්ථිර වර්ගය කියන ඒවල මෙන්න මේ ෂෑන්ක් එකේ මේ කැනීම් කෝණය කියන එක අපිට වෙනස් කරන්න බෑ. ඒක ස්ථිර අගයක් තියෙන්නේ. වඩා සුදුසු අගයකට තමයි ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපිට මේ පොළවේ ස්වභාවය අනුව වෙනස් කිරීමක් කරන්න බෑ. එතකොට මේ ද්‍රව බල සිලින්ඩරය භාවිත කරමින් අපි අර පොළවට තෙරපීම කැනීම් බලයක් ගැනීම තමයි සිදු කරන්නේ. මේ කැනීම් කෝණීය වෙනසක් කරන්න බෑ. ඊළඟට මේ ඡායාරූපයෙන් පෙන්නන්නේ විචල්්‍ය වර්ගය කියන්නේ වේරියබල් වර්ගය කියන එක. එතකොට ඒකේ මෙතන මෙන්න මේ කැනීම් කෝණය කියන එක අපිට වෙනස් කරන්න පුළුවන් ඒ පසේ ස්වභාවය අනුව. එතකොට ඒ වෙනස් කිරීම අපි භාවිත කරන්නේ මෙන්න මේ හයිඩ්‍රොලික් ඒ සඳහා වෙනම හයිඩ්‍රොලික් සිලින්ඩර් දෙකක් භාවිත වෙනවා. ඊළඟට මේ හයිඩ්‍රොලික් සිලින්ඩර් භාවිත කරන්නේ නගුල ඉහළට පහළට එසවීම සහ බිම හෙලීම සඳහා. එතකොට මේ වර්ග දෙකේම මේ එන ෂෑන්ක් ප්‍රමාණය ෂෑන්ක් දැන් මේකේ 3ක් තියෙනවා. මේ වර්ගයේ ෂෑන්ක් 3 තියෙන එකක් තියෙනවා. මේ ෂෑන්ක් අපිට අවශ්‍ය පරිදි පහසුවෙන්ම ගලවලා අපිට අවශ්‍ය ෂෑන්ක් එකක් නම් එකක් භාවිත කරන්න පුළුවන්. මැද එක ඉතුරු කරලා අනිත් දෙක ගලවන්න පුළුවන්. එහෙම නැත්නම් ෂෑන්ක් දෙකක් භාවිත කරනවා නම් මැද නගුල ගලවලා දෙපැත්ත දෙක ඉතිරි කරන්න පුළුවන්. ඒවා පොළවේ ස්වභාවය අනුව තමයි තීරණය කරන්න ඕනේ. ෂෑන්ක් එකක්ද භාවිත ගන්න දෙකක්ද ෂෑන්ක් තුනම භාවිත කරනවාද කියන එක. දැන් අප ඩෝසර් යන්ත්‍රයට සවි කරලා තියෙන තවත් කොටසක් වන මේ වින්ච් එක. වින්චිය පිළිබඳ ඉගෙන ගනිමු. වැඩවීමේ අවශ්‍යතාවයේ අනුව සමහර ඩෝසර් යන්ත්‍රවල පිටුපසට වින්ච් එකක් සවි කරනු ලැබේ. වින්චිය භාවිත කිරීමෙන් ගස් කොටන් ඇදගෙන යාම ආපදාවන්ට පත් වෙනත් වාහන ඇදීම වැනි කාර්යයන් සිදු කළ හැකිය. වින්චිය හයිඩ්‍රොලික් මෝටරයක් මගින් කරකවනු ලබයි. ඩෝසර් ක්‍රියාකරුවට මෙය රියදුරු අසුනේ සිට පහසුවෙන් ක්‍රියා කරවිය හැක. එතකොට මේ වින්ච් එක කියන්නේ මේ විදිහේ වල දන්න සමහර ජිප් වල හිටන් තියෙන්නේ කේබල් එකක් සවි කරලා තියෙන කොටසක්. එතකොට මේ වින්ච් එක භාවිත කරමින් අපිට ඔය ලොකු කොටන් වගේ දේවල් ඇදගෙන යාම කරන්න පුළුවන්. ඊට අමතරව වෙනත් යන්ත්‍ර එරුණු අවස්ථාවල පෙරලිච්ච අවස්ථාවල මේ වින්ච් එක භාවිත කරලා අපිට පහසුවෙන් මේක ගොඩට ඇදලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේක ධාවනය වන්නේ මේ power take off PTO shaft එකකින් තමයි ධාවනය වෙන්නේ. එතකොට ඇත්ත මේ කරකවන්නේ මේ හයිඩ්‍රොලික් මෝටර එකක්. ඒ PTO shaft එක කරකවන්නේ හයිඩ්‍රොලික් මෝටර් එකකින්. ද්‍රව බලය උපයෝග කරගෙන තමයි කරකැවීම කරන්නේ. එතකොට මේ වින්ච් කියන එක අමතර උපාංගයක්. ඒක හැම ඩෝසර් එකේම නෑ. ඒ භාවිත කරන වැඩවීමේ ස්වභාවය අනුව තමයි වින්ච් එකක් තියෙන ඩෝසර් එකක්ද එහෙම නැත්නම් මේ වෙනුවට තියෙන්නේ රිපර් එකක් තියෙන ඩෝසර් එකක්ද භාවිත කරන්න කියන එක තමුන් තෝරාගත යුතුයි. දැන් අප ඩෝසර් යන්ත්‍රයේ වැඩ උපාංග පාලන පද්ධතිය ගැන ඉගෙන ගනිමු. මෙම රූප සටහනෙන් දැක්වෙන්නේ ඩෝසර් යන්ත්‍රයේ වැඩ උපාංග පාලන පද්ධතියයි. ඊට ද්‍රව බල ටැංකිය, පොම්පය, පාලන වෑල්වය, ද්‍රව බල සිලින්ඩර සහ ෆිල්ටරය යන ප්‍රධාන කොටස් අයත් වේ. ඒ කියන්නේ මේක මේ හයිඩ්‍රොලික් පද්ධතිය ඩෝසර් එක. දැන් ඔය එස්කැවේටර් එකක් වගේ යන්ත්‍රයකට සාපේක්ෂව මේක ඩෝසර් එක ද්‍රව බල පද්ධතිය තරම්ම සංකීර්ණ නෑ. දැන් මෙතන ද්‍රව බල පද්ධතිය පටන් ගන්න මෙතනින් හයිඩ්‍රොලික් ටැංකියෙන් තෙල් ටැංකියෙන් පටන් අර ගන්නවා. ඊට පස්සේ ටැංකියෙන් ඉස්සෙල්ලාම තෙල් ගමන් කිරීම සිදු කරන්නේ මෙතන හයිඩ්‍රොලික් පොම්පේට ද්‍රව බල පොම්පේට. පොම්පෙන් පස්සේ තෙල් ගමන් කරන්නේ
පාලන වැල් එකට ඉංග්‍රීසියෙන් අපි control valve කියනවා. ඒකට control valve එකෙන් තමයි තෙල් ගමන් කිරීම සිදු වෙන්නේ මේ හයිඩ්‍රොලික් සිලින්ඩර් වලට. දැන් මේ ඩෝසර් එක නම් ඩෝසර් එක බ්ලේඩ් එක ඉහළට පහළට ඔසවන හයිඩ්‍රොලික් සිලින්ඩර් වලට. එතකොට ඒකෙන් ආපහු රිටර්න් ලයින් එකක් තියෙනවා. ආපහු control valve එකටම යනවා ආපහු යන තෙල්. ගිහින් ඊට පස්සේ එම තෙල් මේ හයිඩ්‍රොලික් ෆිල්ටර් එක මෙතන තියෙන්නේ. මේ ෆිල්ටර් එක පෙරලා ඊට පස්සේ නැවතත් ටැංකියට ලබා දීම සිද්ධ වෙන්නේ. මේක තමයි ඩෝසර් එක මේ වැඩ පාලන පද්ධතිය වෙන්නේ. දැන් මීට අමතරව අර පවර් ටිල්ට් හරි පවර් ඇන්ගල් ඩෝසර් තියෙනවා නම් මීට අමතරව වෙන මේ control valve එකෙන් තව හෝස් ඇවිල්ලා තියෙනවා ඒ සඳහා භාවිතා කරන්න. මෙම ඡායාරූපයෙන් පෙන්වන්නේ ඩෝසර් වල මේ ස්ප්‍රොකට් වල පිහිටීම පිළිබඳ පැහැදිලි කිරීමක්. අපි මේව පිහිටීම හඳුන්වනවා high drive එහෙම නැත්නම් ඉහළ එළවුම කියලා. ඒ කියන්නේ උස්සන ලද ස්ප්‍රොකට් නිර්මාණය. එතකොට මේ යන්ත්‍රයේ ස්ප්‍රොකට් වීල් එක අර සාමාන්‍ය යන්ත්‍ර වල වගේ ඉහළට ඔසවලා තමයි සවි කරලා තියෙන ස්පොට් වීල් එක මේ විදිහට හයි ලෙවල් එක තමයි තියෙන්නේ. එතකොට මේ අයිඩ්ලර් වීල් දෙකක් තමයි මෙතනට තියෙන්නේ. ඉස්සර අයිඩ්ලර් වීල් එකයි මෙතන පිටිපස්ස අයිඩ්ලර් වීල් එකයි. විශේෂයෙන්ම මේ කැටපිලර් කම්පැනියෙන් තමයි මෙන්න මේ නිර්මාණය ප්‍රථමයෙන්ම හඳුන්වලා දුන්නේ මේ හයි ඩ්‍රයිව් කියන එක. එතකොට මේ ක්‍රමයේ තියෙන වාසි අපි ගත්තොත් අවසාන එළවුමේ කල් පැවැත්ම වැඩි කිරීම සහ බලහානිය අවම කිරීම තමයි මේකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. මෙහෙම අර ස්ප්‍රොකට් වීල් එක උඩට සවි කරලා තියෙමින් අර දූවිලි වාගේ මඩ වාගේ දේවල් මේ ට්‍රැක් එකේ මේ ස්ප්‍රොකට් වීල් එකේ සමග කෙලින්ම ස්පර්ශ වෙන්නේ නැහැ. මේක පොළොව මට්ටමින් උඩ තියෙන හින්දා ඒ නිසා මේකේ ගෙවීම අඩුයි. ට්‍රැක් එකේ සහ ස්ප්‍රොකට් වීල් එකේ දැතිවල ගෙවීම ආම කරලා තියෙනවා. ඊට අමතරව මේකේ වෙන අර බලහානිය ශක්ති හානියත් ආවමයි. ඒක තමයි මේ ක්‍රමයේ තියෙන ප්‍රධාන වාසිය වෙන්නේ. නමුත් මේකේ නිෂ්පාදන වියදම වැඩි. මේකට අමතරවම වීල් එකක් භාවිතා කරන්නත් වෙනවා. ඊට අමතරව මේ ට්‍රැක් එකේ දිගත් වැඩි වෙනවා. ඒ නිසා නිෂ්පාදන වියදම පැත්තෙන් ගත්තොත් මේකෙදි නිෂ්පාදන වියදම වැඩි. දැන් ඔබ දකින්නේ low drive එහෙම නැත්නම් පහළ එළවුම සහිත ඩෝසර් යන්ත්‍රයක් කරූප සටහනක්. දැන් ලෝකේ වැඩි වශයෙන්ම භාවිත වෙන්නේ මේ low drive කියන සිස්ටම් එක. එතකොට ඒකෙදි මේ ස්පොකට් වීල් එක තියෙන්නේ පොළොව මට්ටමේ එමයි. දැන් මේ තියෙන ස්පොකට් වීල් එකයි මෙතන අයිඩ්ලර් වීල් එකයි තියෙන්නේ. එතකොට මේ දෙකම එකම මට්ටමේ තමයි ඉන්නේ. එකම මට්ටමේ තමයි මේකේ භාවිත වෙන්නේ. එතකොට ඊළඟට අපි බලමු දැන් මේ ක්‍රමයේ තියෙන වාසි ගුරුත්ව කේන්ද්‍රය පහළට පිහිටා ඇති නිසා යන්ත්‍රයේ ස්ථායීතාවය හොඳ මට්ටමක පවතී. යන්ත්‍රයේ ට්‍රැක් ෂූ ලිස්සන්නේ නැතුව ඵලදායී ඇදීමේ බලයක් ලබාගත හැකි වීම. එතකොට මේකේ තියෙන වාසි වෙන්නේ අන්නේ ඒකයි. ඒ ප්‍රධාන වශයෙන් මේ ට්‍රැක් ෂූ ලිස්සීම අඩුයි වෙනවා මෙන්න මේ ක්‍රමයේදී. ඊළඟට ගුරුත්ව කේන්ද්‍රය center of gravity කියන එක පල්ලෙහා තියෙන හින්දා යන්ත්‍රයේ ස්ථායීතාවය වැඩි. පෙරලීමට තියෙන හැකියාව හුඟක් අඩු වෙනවා. ඊළඟට මේකේ වැඩි එළවුම් බලයක් ඇදීමේ බලයක් අපිට අර ඩ්‍රෝබා පුල් කියන එකක් ගන්න පුළුවන්. මෙන්න මේ පහළ එළවුම low drive කියන එකෙන්. එතකොට වැඩි වශයෙන් මේ යන්ත්‍රවල අපි භාවිත වෙන්නේ මේ low drive කියන එක. ඒ කියන්නේ අයිඩ්ලර් වීල් එකයි ස්ප්‍රොකට් වීල් එකයි එකම මට්ටමේ පිටලා තිබීම කියන එකයි. නමුත් මේ ක්‍රමයේදී
තියෙන අර අවාසියක් වෙන්නේ අර මේ කොටස් වල ස්ප්‍රොකට් වීල් එකයි මේ ට්‍රැක් එකේ ගෙවීම අනිත් ක්‍රමයට සාපේක්ෂව වැඩියෙන් සිද්ධ වෙනවා. බුල්ඩෝසර් ක්‍රියා කරවීම ගැන විස්තර කළ වීඩියෝවේ දෙවන කොටස දැන් අවසන් කරනවා. ඩෝසරයෙන් කළ හැකි වැඩ පිළිබඳ අඩංගු වීඩියෝ සහිත තුන්වන කොටස ළඟදීම අප්ලෝඩ් කිරීමට බලාපොරොත්තු වෙමි. එම වීඩියෝව නැරඹීමට ඔටෝ ට්‍රේනර් SL චැනලය හා සම්බන්ධ වන්න. මගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. වීඩියෝ නැරඹුවාට ස්තුතියි. නැවතත් මෙවන් වීඩියෝවකින් හමු වන තෙක් සියලු දෙනාටම සුබ දවසක්.